දැන් ගොඩක් ළමයි හිතනවා තර්ඩ් ෂයි එකක් කරන එක සෙකන්ඩ් ෂයි එකක් කරන එක අපරාධයක් කියලා. විශේෂයෙන්ම මේක හිතන්නේ තර්ඩ් ෂයි එකක් කරන ළමයි සමහර වෙලාවට ෂයි එක ස්කිප් කරලා තමන්ගේ ඊළඟ ෂයි එක ලියන්න හදන ළමයි. එතකොට ඒ ළමයි හිතනවා මගේ වයස යනවා. මගේ වයස යනවායි කියලා ඒ ළමයි හිතනවා. වයස අංක එක ප්‍රශ්නේනේ විශේෂයෙන්ම ගෑන් ළමයි හිතනවා වයස. වයස ප්‍රශ්නයක් තමයි. නමුත් මං කියන කතාව අහගනින්න. හරිද? සමහරු හිතනවා අපරාධේ මට මේ පුළුවන් රිසල්ට් එකෙන් ආපු රිසල්ට් එකෙන් මොකක් හරි ඩිග්‍රී එකට ගිහිල්ලා මොකක් හරි රස්සාවක් කරලා කීයක් හරි හම්බ කරලා කාලා බීලා ඉඳලා මැරලා ගියාම ඇති කියලා සමහරුන් හිතනවා. හරි සමහරුන් හිතනවා මෙච්චරට යන්න ඕනේ නැහැ. හරි ෂයි ගණන් ලියන්න ඕනේ නැහැ. මොකටද විභාග ලියන්න නැතුව සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. මොකටද මං ෂයි ගණන් ලියන්නේ? මමත් එහෙම සාර්ථක වෙනවා කියලා එහෙම ළමයි අර ලෝකෙක ඉන්න කට්ටියත් ඉන්නවා. ඒතකොට මම මේ කතා කරන්නේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා මම තර්ඩ් ෂයි එක කරන එක හොඳයිද නරකයිද කරන්න ඕනද අපරාධයක්ද මේක ගොඩක්ගේ ප්‍රශ්නේ ඕකනේ ළමයි මේ අහන්න අංක එක ජීවිත කාලෙම අපිට පසුතැවෙන්න බෑ ජීවිත කාලෙම පසුතැවෙන්න බෑ ළමයි ඒක එහෙම ඉන්න බෑනේ දැන් උඹලට පසුතැවීම් තියෙනවා ජීවිතේ හරි අමාරුයි උඹලා හිතපල්ලා තාම උඹලා ජීවත් වෙලා තියෙන අවුරුදු 20යි සාමාන්‍යයෙන් අවුරුදු 20යි උපරිම හිතන්නකෝ 25ක් වුණත් කමක් නෑ ළමයි අපි සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙන જાතියක් උඹලගේ පවත් එක්ක අපි දන්නේ නැහැ ළමයි අපිට කලින් මැරෙන්න වේද කියලා. හැබැයි මතක තියාගන්න අපි අවුරුදු 70ක්වත් අඩු ගන්න ජීවත් වෙනවා. තාමත් අවුරුදු 100 ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ. යකෝ මේ අවුරුදු 70න් තව ජීවත් වෙන්න 20 එකට අවුරුදු 50ක් තියෙනවා. තව එකකට 45ක් තියෙනවා. හිටියා වගේ දෙගුණයක් විතර ඉන්න ඕන. උඹලා මේ අවුරුදු 25ට එක එකාගේ ලොකුකම් බලලා තිනවා ඕන තරම්. උඹලා මේ අවුරුදු 20ට හරිද අනිත්තුන් දිනනවා උඹලා පරදිනෝ ඕන තරම් දැකලා තියෙනවා යකෝ දවසක උඹලගේ දරුවොත් ඉන්න කාලෙක හරිද උඹලට තව මිනිස්සුත් ඉන්න කාලෙක තවත් පසුතැවි ජීවත් වෙන්න අවුරුදු 50ක් තියෙනවා උඹලා හිතබල්ලා ෆස්ට් ෂයි එක බැරි වුණා අවුරුද්දක් අපරාධේ හරි අවුරුදු දෙකමාරක් අපරාධ කියලා අවුරුදු දෙකමාරක් කොහොමද තියෙන එක ළමයි ෆස්ට් ෂයි එක බැරි වුණා සෙකන්ඩ් ෂයි එකක් ලියන්න අවුරුද්දක් ගියා බැරි වුණා තර්ඩ් ෂයි එක ස්කිප් කරා අවුරුද්දක් බැරි වුණා ෆෝර්ත් ෂයි එකක් ලියනවා ෆෝර්ත් ෂයි එක ලියලා මූ මෙඩිසින් ගියොත් මුගේ ජීවිතේ ඉතිරි කතාවම ලියවෙන්නේ ડોක්ටර් කෙනෙක් විදියට ડોක්ටර් කෙනෙක් හරිද හැමෝම කතා කරන්නේ ડોක්ටර් කෙනෙක්ගේ ඉන්නේ හරිද දැන් මට කතා කරන ළමයි මම තාම මෙඩිකල් ස්ටුඩන්ට් වුණා මම ડોක්ටර් කෙනෙක් හරිද සමාජයට මොකද මම තව ටික දවසකින් ડોක්ටර් කෙනෙක් තමයි ඒක තමයි කතාව මතක තියාගන්න ඔයාගේ අනාගතේ ලියවෙන්නේ වෛද්‍යවරයෙක් විදියට ඔයාගේ අනාගතේ ඔයාගේ සමාජ මට්ටම එතනින් තමයි ලියවෙන්නේ ඒක ළමයි ඊට පල්ලෙහා තැනක් මම මේ නරකයි කියනෝ නෙමෙයි. ඒවත් හරි හැම රැකියාවක්ම ළමයි සුපිරි නමුත් පට්ටයි. නමුත් මතක තියාගන්න මෙතන තියෙනවානේ අර ලෙවල් එකක්. උඹලගේ හීනේ යකෝ ඒක ගන්න බෑනේ සල්ලි වලට. කෝටියක් තිබ්බත් ඒක ගන්න බෑ. මොකද මට කෝටි ගාණක් තිබ්බත් වෛද්‍යවරයා කියන නම ළමයි ඒ ගරුත්වය ඒක ගන්න බෑ. ඒක වෛද්‍යවරයාට විතරයි තියෙන්නේ. ඉංජිනේරුවා කියන ගරුත්වයේ ළමයි එතන විතරයි තියෙන එක වෛද්‍යවරයාට ගන්නත් බෑ කාටවත් ගන්න බෑ. යකෝ ඒක ගන්න පුළුවන් ෆෝර්ත් ෂයි එක හරි මේක කරලා වැඩ කරොත් ගත හැකි. දැන් හිතන්න ඔන්න මේ ළමයා ගියා. මේ ළමයා ගියාට පස්සේ මේ ළමයාගේ ඉතුරු අවුරුද්ද 25න් ගියා 26න් ගියා කියන්නකෝ 30න් ගියත් කම ළමයි හිතන්න. එතනින් එහාට එයාගේ අනාගතයේ වෛද්‍ය ශිෂ්‍ය කාලයේ ඊට පස්සේ වෛද්‍යවරයා. ළමයි තව අවුරුදු මේ මිනිස්සයාට ජීවත් වෙන්න තියෙනවා නම් 50 මේ මිනිස්සයාට ගැම්මෙන් ඉන්න පුළුවන්. අනිත් කතාව වෛද්‍යවරයෙක්ට සල්ලි නැති වෙන්නේ නෑනේ. වෛද්‍යවරයෙක්ට ඔළුවක් තියෙනවා නම් ළමයි ඕන තරම් හම්බ කරද හැකි. මේ මිනිස්සයාට සමාජ මට්ටමක් තියෙනවා. සල්ලි තියෙනවා. යකෝ දුක් විඳින්න ඕනේ නෑ. දවසක උඹලගේ දරුවන්ට දුක් විඳින්න ඕනෙත් නෑ. හිතපල්ලා මේ මිනිස්සයා මේ අවුරුද්දේ ෆෝර්ත් ෂයි එක කරන්නේ නැතුව මොකක් හරි ජොබ් එකකට ගිහිල්ලා මොකක් හරි කරලා කීයක් හරි හම්බ කරලා හිටියානම් මේ මිනිස්සයාටවත් මේ මිනිස්සයාගේ පවුලටවත් දරුවන්ටවත් මුකුත් නෑ. ළමයි ජීවිතේ සමහර දේවල් ගියාට පස්සේ ආයි ගන්න බෑ. ඒ නිසායි මම උඹලට කියන්නේ බලපල්ලා මේ ගත වෙච්ච අවුරුදු 3න් මිනිස්සු අවුරුදු 50ක් ජීවත් වෙනවා. උඹලා මේ ගොන් විදිහට දකින්න එපා. දැකපල්ලා මෙන්න මෙතන. ඉතුරු අවුරුදු 50ම ඉන්නවනම් ඉන්න තියෙන්නේ ළමයි මේ අද දවස ගත කරන විදියත් එක්ක. ඒ නිසා උඹලම හිතපල්ලා තර්ඩ් ෂයි එකක් ලියන එක අපරාධයක්ද? ඊට පස්සේ කතාව. ළමයි වෛද්‍ය පීඨයකට ගියාට පස්සේ උඹලා හිතනවද වෛද්‍ය පීඨයක ඉන්නෙම ෆස්ට් ෂයි කරපු ළමයි කියලා? ෆස්ට් ෂයි කරලා මෙඩිසින් ආපු පට්ට මීටර් පිස්සුද බං? දැන් මගේ යාළුවෝ ඉන්න ඕන තරම් සෙකන්ඩ් ෂයි. සෙකන්ඩ් ෂයි උන්වත් පැත්තකින් තියපල්ලකෝ.
තර්ඩ් ෂයි උන් ඕන තරම් ඉන්නවා. මගේ එක යාළුවෙක් ඉන්නවා ඌ ෆෝර්ත් ෂයි. එක යාළුවෙක් නෙමෙයි තව ඉන්නවා. හරි මම දන්නේ කීප දෙනයිනේ. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටිස් තියෙනවා 12ක් විතර. දැන් සාමාන්‍යයෙන් කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියේ ඕවලේ බං අර මුලින් ඉඳලම වැඩ කරපුන්නේ වැඩි පිරිසක් ඉන්නේ. දැන් අපි වගේ උන්ට පැන ගන්න පුළුවන් වෙලා තියෙනවා අපිට කිසියම් පොටෙන්ෂල් එකක් තිබ්බ නිසා. නමුත් බං මුලින් ඉඳලා ෆස්ට් ෂයි උන් වැඩි. හැබැයි ඇත්ත කතාව එතනත් බං තර්ඩ් ෂයි කරපොන් 20ක් 30ක් 40ක් විතර ඉන්නවා. දැන් අපේ බැච් එකේ ඕන තරම් ඉන්නවා තර්ඩ් ෂයි කරලා ආපු. උන්ගෙන් ඇහුවට පස්සේ උන්ට ළමයි පසුතැවීමක් නැහැ. උන් ෂයි 3ක් කරපු එක ගැන. මොකද උන් ෂයි 3ක් කරලා හරි උන්ගේ හීනෙට ගිහිල්ලා තියෙනවා. ජීවිතේ උන් උපරිම උත්සාහය දරලා තිනවා. උන්ගේ උත්සාහයට ළමයි ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. තේරුණාද? මතක තියාගන්න උන් එක කරලා තියෙන උන්ට සතුටුයි ළමයි. දැන් සමහර වෙලාවට ડોක්ටර්ස්ලා ඉන්නෝ ෂයි 3ම කරලා තමයි ડોක්ටර් කෙනෙක් උනේ. සමහරවිට එයාගේ ෂයි ස්කිප් කරලාත් තියෙනවා. හැබැයි බං කවදාවත් හරි හොස්පිටල් එකට ගියාට පස්සේ ඒ මනුස්සයා දෙවියෙක් වගේ උඹලට උදව් කරද්දි උඹලා ෂයි එක අහන්නේ නැහනේ. ෂයි එකෙන් වැඩක් නැහැ. ඇත්තට මුටේ එක ආඩම්බරයක්. මම වගේ හීනේ හැත්තරියේ නැහැ කියලා කියන්නේ. තේරුම් ගනින්න බං මෝඩ වෙන්න එපා. වයස මේ අවුරුද්ද නෙමෙයි ඉතුරු අවුරුදු 5 ගැන හිතපල්ලා. දැන් ෆැකල්ටිස් වල මං කිව්ව ඕන තරම් ඉන්නව කට්ටිය. ඒක තමයි කතාව. දැන් අපෙත් ඉන්නව ළමයි දැන් සාමාන්‍යයෙන් පේරාදෙණියටත් වඩා පල්ලෙහාට යද්දි ඉල්ලුමතින් අනිත් විශ්වවිද්‍යාලවල ඒ විශ්වවිද්‍යාලවල මීටත් වඩා තර්ඩ් ෂයි සෙකන්ඩ් ෂයි ළමයි ඉන්නවා. ඒක තමයි කතන්දරේ. ඒ නිසා උඹලා හිතර ගන්න ඕන නෑ කරපුන් ඉන්නවා. උඹලටත් කරන්න පුළුවන්. ඒ නිසා කරපුන් නෑ කියලා මේක අත්තරින්නත් එපා. වයස ප්‍රශ්නේ කියලා අත්තරින්නත් එපා. කරපුන් නෑ කියලා අත්තරින්නත් එපා. හරි. ළමයි ඊට පස්සේ තේරුම් ගන්න සමහරුන් හිතනවා සල්ලින ජීවිතේ. සල්ලි ජීවිතේ නිසා මොකක් හරි රස්සාවක් කරාම හරි. එහෙම නෙමේ බං. සල්ලිම නෙමේ ජීවිතේ. සමහර තැන්වල පට්ට විදියට පසුතැවෙන්න වෙනවා. මම ඉගෙන ගත්තේ නෑ නේද කියලා. සල්ලි කෝටි ගාණක් තිබ්බත් ඒක ගන්න බෑ ළමයි. ඒක ගන්න බෑ. ඒතර මගේ ජීවිතේ මම මේ අත්දැකීම් එක කතා කරන්නේ කෝටි ගාණක් තිබ්බත් සමහර දේවල් ළමයි සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා මේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය මම දන්නේ ඒක ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් නේද සල්ලි දීලා. හැබැයි ළමයි මතක තියාගන්න සල්ලි තිබ්බත් ඉගෙන ගන්න බෑනේ. දැන් වයසක 100 කෙනෙක්ට සල්ලි කෝටි ගාණක් තිබ්බත් එයාට ඉගෙන ගන්න පුළුවන්ද? පට්ට ගැම්මක් තියෙනවා නම් ඒත් පුළුවන් ළමයි. නමුත් ඒක වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. මේ තමයි කාලය. මේ කාලේ ඔයා ඒක කරේ නැත්තම් ආයි කරන්න කාලයක් එන්නේ නැහැ. ඒ නිසා හිතට ගනිලා මොකක් හරි ඩිග්‍රී එකක් කරලා මොකක් හරි රස්සාවක් කරලා කොහොම හරි තමන්ගේ දරුවන්ට කන්න බොන්න දීලා එහෙම ජීවත් වෙන අනාගතයක් දකින්න එපා. දකින්න උඹලගේ සමාජේ ඉන්නෝ බං. හරි ඉගෙනගෙන තැනකට ඇවිල්ලා සල්ලිත් තියෙන මිනිස්සු. උන්ට තියෙන ගරුත්වයේ හිතපල්ලකෝ. උන්ට තියෙන ගරුත්වයේ දැකපල්ලා. උන් ජීවත් වෙන විදිය දැකපල්ලා. උන්ගේ දරුවෝ ඉන්න ගැම්ම දැකපල්ලා. උඹලගේ දරුවන්ට ඒක දෙන්න හිතපල්ලා. උඹලට එතකොට වර්ධින්නේ නැහැ ළමයි. නැත්තම් බන් දවසක හම්බ වෙන පඩියකින් ජීවත් වෙන්න හිතලා අම්මට තාත්තට කන්න ටිකක්වත් දෙන්න විදියක් නැතුව තමයි උඹලට ඉන්න වෙන්නේ. ඔය හිතේ තියෙන හින ඉෂ්ට කරගන්න අමාරුයි නැත්තම් මේ සමාජ මට්ටමත් එක්ක මේ සමාජ තත්ත්වයත් එක්ක. යකෝ වැඩ කරපල්ලා. මොකක් හරි රස්සාවක් කරනවට වඩා ජීවිත කාලෙම විඳව තමන් ආස රස්සාව කරන එක පට්ටයි. ඒක බං පට්ට අමාරු රස්සාවක් වුණත් ඒක එහෙමයි. මොකද ඒක තමන් ආස දේ. තමන් ආස දේ. ළමයි නටන්න ආසෙකාට ජීවිත කාලෙම සින්දු කියන්න වුණොත් උට විඳවන්න වෙනවා. ඒ නිසා උඹලා හිතට ගන්න ඕන සින්දු කියන්න නම් ආස සින්දු කියන්න යන්න කොහොම හරි. නටන්න නම් ආස නටන්න යන්න. නැත්තම් විඳෝ ඉන්න බෑ ළමයි. හරි. ඉතින් ඔළුවට ගන්න තර්ඩ් ෂයි එකක් කරන එක අපරාධයක් නෙමෙයි. ඒක මේ අවුරුදු 50ක් තීරණය කරන කවුරු හරි කියනවා නම් අවුරුද්දක් අපරාධي කියලා. අවුරුද්දකට බං උඹලගේ ජීවිතේ හදන්නත් පුළුවන්. ඒක වැඩක් නැතිව ගත කරන්නත් පුළුවන්. ඵලදායීව අවුරුද්දක් ගත කරන උඹලා මෙතනට ගියොත් උඹලගේ ජීවිතේම වෙනස් වෙනවානේ. ඒ නිසා මේක ඵලදායී කරගන්නේ උඹලගේ වැඩේ. ඔහේ කරන එකත් කරොත් ඉතින් ඒක අපරාධයක් තමයි. හැබැයි ඒක ඵලදායී කරගත්තොත් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ඔයා හිතන්න ඕන කතාව තමයි ළමයි මේක තර්ඩ් ෂයි එකද සෙකන්ඩ් ෂයි එකද මොකද්ද ෂයි එක කියන එක මත ඔයාගේ අනාගතය කියන එක රඳා පවතින්නේ නැහැ. දැන් සමහර ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම තර්ඩ් ෂයි එකක් කරලා ගියාට පස්සේ දැන් තර්ඩ් ෂයි එකක් කරලා යනවා ඔයාගේ බැජ් එකක ඉන්නේ ඔයාට වඩා වයසින් අඩු ළමයිනේ. ඒකට මට කැපිල්ලයිද මට වැඩ කරගන්න බැරි වේද පිස්සුද බං එහෙම එකක් නැහැ. තේරුණාද? එහෙම මගුලක් නැහැ. ෂයි එක මොකක් වුණත්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. Tamanට තියෙන්නේ Tamanගේ වැඩේ කරගන්න. හරි කවුරුත් Tamanට මුකුත් කරන්න ඕනේ නැහැ. මේ කැම්පස් එකට ආවම යාළුවෝ ඉන්න ඕනේ එහෙම එකක් නැහැ ළමයි. යාළුවෝ ඉන්න එක නැති උඹලගේ වැඩක්.
උඹලා මෙතනට වෙන වැඩේ කරගන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න. එහෙම යාළුවෝ කතා කරන්නේ මගේ වයස වැඩි මට කරගන්න බැරි වෙයි තර්ඩ් ට්‍රයි කරලා මට ලොකු ඔලුවක් නැහනේ මට ලොකු බුද්ධියක් නැහනේ මට මෙඩිසින් කරගන්න බැරි වෙයි. එහෙම එකක් නැහැ. උඹලා වැඩ කරනවා නම් ඇයි බං උඹලත් අරුන්ගේ මට්ටමටම ආපු නිසා තමයි වෛද්‍ය පීඨයකට උඹලට එන්න පුළුවන්කම ලැබුණේ. ෂයි දෙකක් වැඩ කරේ නැහනේ. තර්ඩ් ෂයි එක වැඩ කරපු නිසා මෙඩිසින් ගියා වැඩ කරා. අරුත් ෆස්ට් ෂයි එකේ වැඩ කරා. උඹලා මතක තියාගන්න ඕන. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. උඹලා තර්ඩ් ෂයි කරලා ගියත් ෆෝර්ත් ෂයි කරලා ගියත් උඹලා මේ මට්ටමට ආපු නිසා තමයි උඹලට එතනට යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. උඹලා මේ හීනේ තියාගෙන ළමයි වෙන විකාර කරන්නේ නැතුව තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරනවා නම් උඹලට මේක ඇචීව් කරගන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා හිතට ගන්න ළමයි තමන් මොන මට්ටමක හිටියත් කමක් නැහැ. තමන්ට මෙච්චර කාලයකට මොනව කරගන්න බැරි වුණත් කමක් නැහැ. අද පටන් ගන්න තර්ඩ් ෂයි එකක් සෙකන්ඩ් ෂයි එකක් ලියන එක අපරාධයක් නෙමෙයි. අපරාධයක් නෙමෙයි. අනිත් එක තමයි දරුවනේ අම්මලා තාත්තලා උඹලව මෙච්චර කල් හදලා තියෙන්නේ. උඹලව මේ කීයක් හරි හම්බ කරන රස්සාවකට යවන්න නෙමෙයිනේ. උඹලට සමාජේ පට්ට තැනක ජීවත් වෙනව දකින්න උඹලා එතන ජීවත් වෙනව දකින්න ඒ මිනිස්සු අවුරුදු 20ක් බලාගෙන හිටියා. උඹලා ගොන් තීරණයක් අරගෙන මේ මිනිස්සුන්ට ඉතුරු ජීවත් වෙන්නේ අවුරුදු 50ක් තව ජීවත් වෙන්නේ අම්මයි තාත්තයි. හරි. ඔය ජීවත් වෙන කාලේ මේ මිනිස්සුන්ට හරි ඒක දකින්න සලස්සන්න බැරි නම් වැඩක් තියනවාද අපේ ජීවිතේ? හිතන්න ළමයි. ගෙවෙන අවුරුද්ද නෙමෙයි ගෙවෙන අවුරුද්දේ මට කරන්න පුළුවන් මොකද්ද කියලා හිතන්න. ඒ අවුරුද්ද නිසා අනාගතේ ගත වෙන විදිය දකින්න. හීනයක් තියාගන්න වැඩ කරන්න. ඒකට තර්ඩ් ෂයි කරන ළමයි ඒ කතාව ඔළුවේ තියාගෙන වැඩ කළ යුතුයි. එහෙම කරොත් සෙකන්ඩ් ෂයි කරන ළමයි එහෙම කරොත් උඹලා ගොඩ යනවා කතා දෙකක් නැහැ. හරි? තෙරුවන් සරණයි දරුවනේ. Pag